ස්වාමීන් වහන්සේ ජීවිතය කියන්නේ දුක සතුට දෙකෙන්ම පිරුණු දෙයක්නේ. වර්තමානයේ වෙද්දී සතුට විඳින මිනිස්සු දන්නවා. හැබැයි මේ දුක කියන දේ දරා ගන්න මිනිස්සුන්ට බැරි වෙලා තියෙනවා. ඒකට උදාහරණයක් විදියට මේ ළඟදී වෙච්ච සිදුවීමක් කියන්න පුළුවන්. ඇරටයාල් නිවාස සංකීර්ණයෙන් සිසුන් දෙදෙනෙක් සියදිවි නසා ගත්තා. ඒ වගේම නෙළුම් කුළුණුත් සිසුවියක් සියදිවි නසා ගත්තා. ඉතින් එහෙම වෙන්නේ Tamanට දැනෙන දුක නිවැරදි ආකාරයට දරා ගන්න බැරි වුණාම. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතය අපේ මානසික තත්ත්වය සියදිවි නසා ගැනීම කියන තැනටපත් වුණාම අපි කොහොමද අපිව පාලනය කරගන්නේ? හොඳයි, ඒකත් ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අද කාලේ මං හිතන්නේ මෑත කාලේ අවස්ථා කිහිපයක මේ වගේ සංසිද්ධීන් වුණා නේද? ජීවිතේ නැති කරගන්නට උත්සාහවත් වෙච්ච අවස්ථාවල් කියන එක. ඒක විශේෂයෙන්ම මගේ පවිකට ගැන විවිධ නානා උත්තර තියෙන්න පුළුවන් නානා ඥානවන්තයන් උගතුන්ගෙන් භික්ෂුන් වහන්සේලාගෙන්. මම පෞද්ගලිකව දරන ප්‍රධානතම අදහසක් තමයි අපේ ජීවිතේ අපි ගන්න තීරණ වලට ගොඩාක්ම බලපාන්නේ අපේ දර්ශනය. කොයි වගේ දර්ශනයකින්ද අපි ලෝකයේ දිහා ජීවිතයේ දිහා බලන්නේ කියන්නේ ගොඩාක් වැදගත් වෙනවා අපේ ජීවිතේ තීරණ ගැනීම සඳහා. ඉතින් ඒකෙදී ඒක කෙටි කාලීනව මේ වගේ සිතුවිල්ලක් ආවොත් කොහොමද අපි පිළිපදින්නේ කියන එකට වඩා විශේෂයෙන් මම අවධානය දෙන්න කැමතියි අපි ජීවිතයේ ලෝකයේ දිහා බලන කෝණය සම්පූර්ණයෙන් යම් ප්‍රමාණයකට පුළුල් කරගන්නට ඕනේ. එතකොට තමයි අපේ ජීවිතයේ ওই වගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි සමහර ලාවට ආර්ථික ගැටලුවක් වෙන්න පුළුවන්, සමාජීය ගැටලුවක් වෙන්නත් පුළුවන්, ආදර සම්බන්ධතාවයක් ගැන වෙන්නට පුළුවන්, නැත්නම් තමන්ගේ අධ්‍යාපනය ගැන වෙන්නට පුළුවන්, රැකියාව සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ හැම අවස්ථාවකදීම කොහොමද ඒවට මුහුණ දෙන්නේ කියන එක පිළිබඳව පුළුල් දර්ශනයක් ඇති කර ගැනීම තමයි දීර්ඝකාලීනව පිළියම් ලෙස මම දකින්නේ. හදිසි අවස්ථාවකදී නම් වඩාත්ම සුදුසුයි තමන්ගේ මොන හරි ගැටලුවක් එනකොට විශේෂයෙන්ම තමන්ට වඩා ඉහළ නුවණක් තියෙන වැඩිහිටියෙක් සමග සාකච්ඡා කිරීම, ස්වාමීන් වහන්සේ කෙනෙක් සමග සාකච්ඡා කිරීම අපි ගොඩක් වෙලාවට එහෙම කරනවානේ අපේ දැන්. උදාහරණයකට උසස් පෙළට යන්න යනකොටත් සමහරවිට අපි කන්සල්ට් කරනවා සමහරවිට. රැකියාව තෝරන්නේදී යාළුවෙක්ගෙන් ගරි අහනවා. ඒතර ඒ වගේ තවත් කෙනෙක් සමග හදිසිම අවස්ථාවක කතා කිරීම තමයි මගේ ප්‍රධානම යෝජනාව. ඒක පළවෙනි. ඒ කියන්නේ උදාහරණයකට එකපාර ජීවිත දර්ශනයක් ගොඩනගා ගන්න බෑනේ සාමාන්‍ය කෙනෙක්ට. ඒක කාලයක් යනවා. දීර්ඝ කාලේ පිළිතුර තමයි ජීවිත දර්ශනයක් ගොඩනගා ගැනීම. ඒක තමයි අපි සිකියෝ වෙන්නේ. අනිත් වෙලාවලට දරා ගන්න බැරි අවස්ථාවකදී දුර වෙන්නේ ඒ වෙලාවට අපිට නුවණ වැඩ කරන්නේ නැහැ. අපිට හිතෙන්නේ යම් ක්‍රමයකට මේකයි හරි කියලා. ගොඩාක් වෙලාවට අපි කරන්න ඕන පළවෙනි දේ තමයි තව කෙනෙක් සමග ඒක සම්බන්ධයෙන් සාකච්ඡා කරන එක. හිතවත් කෙනෙක් වෙන්නට පුළුවන්, ඥානවන්තයෙක් වෙන්න පුළුවන්. සතන් චඩ සමහරට ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න. ගොඩාක් වටිනා ස්වාමීන් වහන්සේ කෙනෙක්. මොකද තමන්ගේ පෞද්ගලිකත්වය ගොඩක් ආරක්ෂා වෙනවා එතනදී. ස්වාමීන් වහන්සේ සමා වෙන්න මම මේගොල්ලන්ගේ කතා බහ වුණාට මම පොඩ්ඩක් මේ සම්බන්ධ වෙනවා. ස්වාමීන් වහන්සේලාත් එක්කත් අද තියෙන සම්බන්ධය හරි අඩුයිනේ ස්වාමීන් වහන්සේ දරුවෝ. ඒක හරි. අන්න එතන ඉඳලා මුලින් ඉඳලාම එහෙනම් හදන වැඩපිළිවෙලක් දෙන්න වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒක ඉතින් සමාජීය වශයෙන්ම ලොකු බලපෑමකට ලක් වෙච්ච දෙයක් නේ. එහෙමයි. ඉතින් කිව්වත් වගේ දුරස්ත භාවයක් තියෙනවා. දුරස්ත භාවයක් ලොකුට තියෙනවා. ඉතින් ඒක අපි සමාජයක් ලෙස හිමින් හැදෙන්නට ඕනේ. ඒකට ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙනුත් ලොකු දායකත්වයක් දෙන්නට ඕනේ. විශ්වාසී බිඳිච්ච බවකුත් තියෙනවනේ. ඒක ඇත්තක් තියෙනවනේ එහෙම. එහෙමයි. ඉතින් සහ ආකර්ෂණයක් අඩු බවක් තියෙනවා. තරුණ දරුවන්ට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් මොනවා හරි කන්සල්ටේෂන් එකක් ගන්නට හිතෙන්නේ නැති බවක් කියලා එකකුත් තියෙනවා. එහෙමයි. ඒ නිසා අපි ඒක ලොකු ප්‍රශ්න එකක්. ඊට එහෙමත් බැරි නම් අනුමතරම තමයි හොඳම යාළුවෙක් ඉන්නේ. යාළුවෙක් එක්ක හරි කතා කරනවා කියන එක තමයි මගේ පළවෙනි මේකේ අර ක්වික් සොලියුෂන් එක. ඒ වෙලාවට ගන්න සොලියුෂන් එක. දීර්ඝකාලීන සොලියුෂන් එකක් ලෙස ගත්තම කියන්නට තියෙන්නේ ජීවිතය ගැන පුළුල් අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. ඒ ජීවිතය ගැන පුළුල් අවබෝධය ඇති කරාම ඒකේ පැතිකඩ ගාණක් තියෙනවා. ජීවිතය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගැනීම එකක්. දර්ශනයක් ඇති කර ගැනීම. ජීවිතේ සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගැනීම. ඊට පස්සේ ජීවිතේ අපේ වගකීම් මොනවද කියන එක තේරුම් ගැනීම. සාර්ථකත්වය එකත් වගකීම් එකක්. කළ යුතු දේවල්. උදාහරණයකට අපි හිතමුකෝ අපේ කාට හරි දෙමව්පියන්ට වයසට යනකොට අපි උදව් කරනවා කියන එක ගත්තොත් ඒක වගකීමක් නැත්නම් යුතුයකමක් අපි කරන්නේ. ඒක සාර්ථකත්වයේ මනින මිම්මක් නෙමෙයි සමාජයේ. සාර්ථකත්වයේ මනිනවා කියලා කියන්නේ කොච්චර ධනෙ උපදිනවද කොච්චර සාර්ථක වෙලා තියෙනවද පෞල් ජීවිතය කොච්චර සාර්ථකද ඒ වගේ පැති වලින් බලන එක. ඒ නිසා ඔය පැතිකඩ ගාන සම්බන්ධයෙන්ම අවධානය අපි දෙන්නට ඕනේ. ඉතින් ඒ අවධානය දෙනකොට මට කියන්න තියෙන දෙයක් තමයි බුදුදහම කියන එකෙන් ලොකු පිටිවහලක් එකකට ලැබෙනවා. ඒක ඒකම කියලා කියන්නේ නැහැ මම. ඒක පමණයි කියලා කියන්නේ අනිත් විෂය ශාස්ත්‍රයන් දේවල් ඉගෙන ගන්නට ඕනේ. බුදුදහම කියන එකෙන් ලොකු පිටිවහලක් ලැබෙනවා මේ දර්ශනය පුළුල් කර ගැනීම සඳහා. ඉතින් ඒකෙදී විශේෂයෙන්ම අපි බුදුදහමේ කෝණයෙන් බැලුවා මනුෂ්‍ය ජීවිතයේ තියෙන වටිනාකම අපි නිතර අවධානය දෙනවා.
බුදුදහමේ හැටියට මේක නැවත උප්පත්තියක් සිද්ධ වෙන දෙයක්. එතකොට මේ සිද්ධ වෙන අවස්ථාවකදී මනුස්ස ජීවිතයක් ලැබීම කියන එක විශේෂ ලාභයක් අපේ ධර්මයේ හැටියට. ඉතින් මේ මනුස්ස ජීවිතය ආරක්ෂා කර ගැනීම අවසාන හුස්ම දක්වාම අපි අගය කරන දෙයක්. එතකොට බුදුදහම කියන දර්ශනය ඉගෙන ගන්නකොට ලැබිලා තියෙන විශේෂ අවස්ථාවක්. හොඳ ලොකු ඔපචුනිටි එකක් ලැබිච්චලා අපි මග හැරගන්නේ. බුදුදහමෙන් පෙන්වා දෙනවා මේක මේ මුළු සංසාර චක්‍රයක විශේෂ ලොකු අවස්ථාවක් විශේෂයෙන් බුද්ධෝත්පාද කාලයක මේක දැන් ලැබීම. එතකොට දිවිනහ ගන්නවා කියලා කියන්නේ ඒක නිකන් ඊටාම අන්තක්‍රියා අපරාධ ක්‍රියාවක් වඩපත් වෙනවා. ඉතින් සමහර කෙනෙක්ට මෙහෙම තියෙන්න පුළුවන්. මරණින් මත්තේ උප්පත්තියක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ මෙතනින් ගැටලුවෙන් निराකරණය වෙනවා කියලා දර්ශනයක් තියෙන කෙනෙක්ට මේක ටිකක් අමාරුයි. මොකද ඒතොර එයා හිතනවා දැන් මේ ප්‍රශ්නේ ඉවරයිනේ මෙතනින් පස්සේ. මොකක්වත් කරදරයක් නැහැ කියලා දිවිනා ගැනීමකට යොමු වෙනවා වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ අතිශය සංකීර්ණ වෙන්නේ. තමන්ගේ දර්ශනය අනුව තමයි තීරණ ගන්න මිනිස්සු. ඉතින් මරණින් මත්තේ උප්පත්තියක් නැති කෙනෙක් සමහර විට සතුට වෙනවා වෙන්න පුළුවන්. හොඳයි ළමයාගේ දුක නැති වුණා කියලා. එහෙමත් හිතන කෙනෙක් ඉන්නත් පුළුවන්. ඒ නිසා මේක ගැන බලන කෝණය දුවේ ඒ තමන් ඉන්න දර්ශන අනුව වෙනස් වෙනවා. එතකොට සමස්තයක් ලෙස පොදුවේ අපි දකිනවා මනුස්ස ජීවිතයක් කුඩා කාලේ විනාශ වීම අපරාධයක් කියන එක. ඒ නිසා මනුස්ස ජීවිතේ වටිනාකම දැනගන්නා වූ ක්‍රමයක් අපි හිතන්න. මම කෙලි ඍජු උත්තරයක් නෙවෙයි මම දෙන්නේ. මේ වගේ ක්‍රමවේදයකට යන්න ඕනේ කියන එක. නැතුව මේකයි විය යුත්තේ කියන උත්තරයට වඩා මේ වගේ පැත්තකින් අපි දර්ශනයක් දිනු කරගන්න ජීවිතේ වටිනාකම ජීවිතය anu කුමක්ද? වගකීම් මොනවාද? ඒකේ දියුණුවේ පාරාමීටර මොනවද කියන ඒවා අපි තේරුම් අරගෙන ඊට පස්සේ අපේ ජීවිතයට ඒක ඇතුළත් කරගන්නට ඕනේ. ඉතින් විශේෂයෙන් කෙටියෙන් එකක් කියන්නට තියෙන්නේ ජීවිතය ගැන ඕනම දර්ශනයක ඉගෙන ගන්නකොට අපි දන්නවා මේකේ සාර්ථක වීම අසාර්ථක වීම දෙකම තියෙනවා. සාර්ථක අසාර්ථක වීම දෙකම තියෙනවා. සමස්තයක් ලෙස ගත්තම පොදුවේ හැම දර්ශනයකටම අනුව වගේ කලාතුරකින් දර්ශන කීපයක් වෙනස් වෙන්නට පුළුවන්. හැම දර්ශනයකට අනුව වගේ මනුස්ස ජීවිතය කියන එකේ සාර්ථකත්වයේ තීරණය වෙන දෙයක් තමයි කොච්චර දුරකට ඔබට දුක සැප දෙක දරා ගන්න පුළුවන්ද කියන එක මත. ඒක ඊටාම විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා සහ අනිත් එක තමයි දුක කියන එක සදාකාලික නෑ, සැප කියන එකත් සදාකාලික නෑ. ඒතකොට යම්කිසි ගැටලුවක් ජීවිතේට පදු වෙනකොට ඒ වෙලාවේ දුක දරා ගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ඒක හැමදාටම සදාකාලිකව තියනවා කියන එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් දර්ශනය කියන කතාවක් තමයි, ඒ කියන්නේ මනෝවිද්‍යාව කියන කතාවට අපේ මනස් ගොඩක් වෙලාවට තියෙන්නේ හරි උපේක්ෂක අවස්ථාවක් කියලා. වැඩිපුර තියෙන්නේ. අධික සතුට සහ අධික දුක කියන එක දිගටම තියෙන්නේ නැහැ කියන ශාලි. ඒක බොහෝ කල් පවත්වන්න බෑ කියලා කියනවා. එහෙමයි. ගොඩාක් අධික දුකක් ආවොත් කාලයක් ගිහිල්ලා ඒක නියුට්‍රල් වෙනවා. අධිකම සතුටකටපත් වුණා කියන්නේ. දැන් ටිකට් එකක් ස්විප් එකක් හදනවා වගේ කියලා කියන්නේ. ඒක උනත් කාලයක් ටික දවසක් තිබිලා ඒක ආපහු නියුට්‍රල් තත්ත්වයට එනවා. මේ මනස ගොඩක් වෙලාවට තියෙන මේ මධ්‍යස්ථ රාමුවේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට වෙන්නේ අර ඉන්ටෙන්ස් අවස්ථාවේදී අපිට දුරදක්ම පේන්නේ නැති නිසා අපි දැනගන්නට ඕනේ මේක මධ්‍යස්ථ වෙනවා දැන්. ආම අධික ගරා වැටීමකට ලක් වෙච්ච කෙනෙක් උනත් කාලයක් මාසයක් දෙකක් අවුරුදු කිහිපයක් යනකොට මනසේ සාමාන්‍යීකරණයකටපත් වෙනවා. ස්වාමිනාසේ ඒක කියන්නේ පර්මනන්ට් නෑ. ඒ කියන්නේ පර්මනන්ට් නෑ ඒක. පවතින්නේ නෑ කියන එකයි මේ අපි දැනගන්න ඕනේ නේද ස්වාමිනාසේ? දුක සැප දිගටම පවතින්නේ නෑ. ස්වාමිනාසේ දැන් මේක අර ඉමෝෂන්ස් නෙමේ. ඔව්. මැරෙන්න ඕනේ. දැන් හිටිය ඇති. තරහ යන එක, කේන්ති යන එක, ඊර්ෂ්‍යාව කියන එක. ඒතර මේ වෙනස් වෙන සිතුවිලි දාමයක් කියන එක කොහොමද ස්වාමිනාසේ අපි ඒක තේරුම් ගන්නෙ? මේක වෙනස් වෙනවා. මේක පර්මනන්ට් නෑ. ඒතකොට මේ සිතුවිල්ලේ මම රූකඩයක් වෙලා මම ඒකට අවනත වෙලා වැඩ කරනවාද? ඔව්. ඒක පැතිකඩ ගණනකින් ඒක සිද්ධ වෙන්නට පුළුවන්. නානා ක්‍රම වලට එක වෙන. දැන් උදාහරණ වැඩිහිටිකමට යනකොට වයසට යනකොට මේ වගේ අත්දැකීම් ලැබිලා තේරෙනවා ඕක වැඩිකල් තියෙන්නේ කියලා. එහෙමයි. එහෙම එකක් තියෙනවනේ. දැන් අවුරුදු 50කට ජීවත් වෙච්ච මිනිස්සෙක් ඔය හැම හැලෑප්පීම් වලකටම ලක් වෙලා තියෙනවනේ. ඒකන අපි කියන්නේ වයසට යන්න old is gold කියලා කියනවනේ. නේද? ඒ කියන්නේ වයසට යන්න එක්ස්පීරියන්ස් හම්බ වෙනවා. ඒතොර එයා දන්නවා මේ වගේ හිත ඇවුල් පීඩා ආදී ජීවිතේ තියෙනවා. නමුත් මේවා සදාකාලිකව තියෙන්නේ මාසෙන් දෙකෙන් තුනෙන් මේවා හරියනවා කියලා. ඒතොර ඒක වැඩිහිටිකමත් එක්ක ලැබෙන අත්දැකීමකුත් තියෙනවා. දැන් මෙතන ගැටලුව තියෙන තරුණ ළමයින්ට මේ අත්දැකීම නැහැ. නේ? මේ අත්දැකීම. සමහරවිට ඉමෝෂන් එක කොහොමද දැන් අපි දන්නම යාළුවෙකුට කියන්න පුළුවන් නේද පුතා? දන්නම යාළුවෙකුට කියන්න පුළුවන්. ඒ අරුණාම මේක අර ටක් ගාලා ඒ කියන්නේ ඒක තමයි මම කිව්වේ මේකට එකපාර සොලියුෂන් එක එකපාර අර බ්ලොක් එකක් වගේ කියන්න බෑ මේකයි පිළියම කියලා. එහෙම කියන්න පුළුවන් එකක් නෑ. මොකද ඒක එක එක ස්ටේජ් කේස් ස්ටඩි එක වෙනස් වෙනවා. දැන් සමහරුන්ගේ ඉමෝෂන්ස් වල තියෙන ජීවිතේ එපා වෙලා මැරෙනා ඉන්නවා. ඒකට දෙන්න ඕන කන්සල්ටේෂන්ස් වෙනයි. ජීවිතේ වටිනාකම කියලා දෙන්නට ඕන. හાર્ට් බ්‍රේක් එකක් නිසා. නිකන් බ්‍රේක් අප් එකක් අද වචනෙක බ්‍රේක් අප් එකක් නිසා මැරෙනවා. එතකොට කියලා දෙන්න ඕන ක්‍රමවේදය වෙනස් එයාට. විභාගයක් ෆේල් වෙච්ච නිසා මැරෙන්න යනවා. එයාට ඒතර කියලා දෙන්න ඕනේ තව ඔපචුනිටිස් තියෙනවා එයාට කියලා. බ්‍රේක් අප් එකේදී කියන්නේ එයාට කොහොමද නැවත දිනාගන්නේ නැත්නම් තවත්
අවස්ථා යාට ජීවිතේ ලැබෙනවා කියන එක. ජීවිතේ වෙපා වෙච්ච කෙනාට වෙන ක්‍රමයකට ජීවිතේ වටිනාකම කියලා දෙනවා. එතකොට මේකේ දෙන කන්සල්ටේෂන්ස් එකිනෙකාට වෙනස් වෙන එක ස්ටඩි එකෙන් ඒක ඒ දිවිනසා ගැනීම කොහොමද උනේ කියන එක. ඒකේ පොදුවේම ගන්න පුළුවන් උපදේශයක් තමයි මම දුන්නේ. ඇති වෙන ඉමෝෂන් එකට මේ දිවිනහා ගැනීම කරන්නේ. සාමාන්‍ය ඒ කියන්නේ මොකක් හරි දරා ගන්න බැරි වෙලානේ. ඒ කියන්නේ බහුතරයක් දෙනා දිවිනහා ගන්න නැත්තේ ලෝකේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේක తాවකාලිකයි. මධ්‍යස්ථ භාවයකට අපේ හිතපත් වෙනවා කියන අවබෝධය තිබීමත් ලොකු පිටිවහලක් කරනවා හදිසි තීරණ වලට යන්නේ නැති වෙන. එහෙමයි සාමනා. දිවිනහා ගැනීම විතරක් නෙවෙයි උතන තියෙන. තමයිලාට දැන් අපන් දැක්කා මේ අපේ එක ප්‍රදේශයක අර මුරකාරයෙක්ව මරලා තිබ්බේ. අවුරුදු 17ක ළමයි දෙන්නෙක් නේ එකතු වෙලා. ඒතර ඒ වගේ මේ ඒ ආපු ඒ මොකද ආවවාද විතර අවවාද දෙනවලු කියලා නේ. මොකද ඔහොම කතාවන්නේ කියන්නේ. ඒ මොකක් හරි ඒ කට්ටියගේ රුචිකත්වය නැති වෙලා කරදරයක් වෙලා. එතකොට මේ වගේ ඒ කාලවලදී ගන්න තීරණවල පටුභාවය තමයි එතන ගොඩාක්ම හේතු වෙන්නේ දර්ශනයේ පටුවීම. ඒ කියන්නේ ඒක ඇතුලේ අර ශාලිකා කිව්වා වගේ හිර වෙනවා එකස්. ඉමෝෂන් එකට යට වෙනවා. ඊට පස්සේ අපි ගන්නවා ලොකු තීරණ. හැබැයි උඩින්නම් බලන කෙනාට තේරෙනවා අපරාධ මේ දවස් 20ක 30ක මාසයක අවුරුද්දක වගේ තියෙන පීඩනයක් පිට කරගන්න මුළු ජීවිතයක් නැති කරගත්තානේ මෙයා. ඒක ආදර සම්බන්ධතාවයක් කැඩුනා කියලා මුළු ජීවිතයක් නැති කරගත්තානේ මෙයා. කියලා පිටින් බලන කෙනාට පේනවා. ඒ නිසා තමයි මම කිව්වේ දර්ශනය පුළුල් වෙන්නට ඕන ජීවිතය සම්බන්ධයෙන්. ඉතින් ඒකට බුදුදහම කියන එක අධ්‍යයනය කිරීම ලොකු පිටිවහලක් වෙනත් ධර්මයන් අධ්‍යයනය කිරීමනොත් ඒ පිටිවහල ලැබෙනව නැහැ කියන්නේ නැහැ. ඉතින් බුදුදහම මේ ඉන්න කෙනෙක් වශයෙන් මට දෙන්න පුළුවන් ඒවාදී. ඒ නිසා මට පළවෙනියම කියන්න තියෙන මේක දීර්ඝකාලීන සලස්මක් ලෙස යන්නට ඕනේ. ජීවිතය ගැන තේරුම් ගන්නට ඕනේ. කෙටි කරොත් මම කියපු දේවල් ටික ජීවිතේ සාර්ථකත්වය මොකක්ද කියන එක තේරුම් ගන්නට ඕනේ. වගකීම් කියන ඒවා තේරුම් ගන්නට ඕනේ. ඒ වගේ ජීවිතය පිළිබඳ හොඳ දැනුමකට අවබෝධයකට තමන්පත් විය යුතුයි. ඊට පස්සේ එකක් තමයි ජීවිතේ හැලහැප්පීම් වලට මුහුණ දෙන්න පුළුවන් කෙනා තමයි ලෝකේ සාර්ථකයි ලෙස අද කර්තකතනය කරලා දෙන පොදුවේ. ඒ බවත් අපේ ඔළුවේ තියාගන්නට ඕනේ. හදිසිම අවස්ථාවකම කරගන්න සහ ඒක ඒ පරිණතභාවයේ වයසත් එක්ක කොහොමත් මිනිහෙට ලැබෙනවා බොහෝ දුරට. කලාතුරකින් කෙනෙක්ට ඒක නොලැබී යන්නට පුළුවන්. එහෙම නැත්තම් විශේෂයෙන්ම තව කෙනෙක් හදිසි තීරණ ගන්න බරපතල තීරණ ගන්න යනකොට තව කෙනෙක් කන්සල්ට් කරන එක යාළුවා වෙන්න පුළුවන්, ස්වාමීනාස කෙනෙක් වෙන්න පුළුවන්, අම්මා තාත්තා ගාවට යන්න බැරි නම් ඒ වගේ කෙනෙක්ගෙන් බලන එක විශේෂ විදිහට. ඒකට හේතුව තමයි තමන් ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නකොට ඒ ප්‍රශ්නෙට මැදි නොවිච්ච කෙනෙක්ට තමයි හොඳම පිළිතුර තියෙන්නේ. හොඳම පිළිතුර තියෙන්නේ තර්ඩ් පාටි එකට. ඒ නිසා මේ වගේ කෙනෙක්ව කන්සල්ට් කරන එක ඉතාම වැදගත් ලෙස මම දකිනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා වගේම මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනවා කියන්නේ ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. අප ජනවහරේ කියනවා කතාවට කන කැස් බෑව වීසුදෙරින් එළිය බලනවා වගේ තමයි මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්නවා කියන්නේ. ඉතින් එතරම් වූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන තමන්ගේම ජීවිතේ නැති කර ගන්නවා කියන ලොකු පාප කර්මයක්නේ. බුදුදහමට අනුව පරලෝක වශයෙන් අපිට මොන වගේ විපාකද ලැබෙන්නේ තමන්ගේම ජීවිතේ නැති කරගත්තාම? ඒකත් හොඳ ප්‍රශ්නයක්. බුදුදහමේ හැටියට සියදිවි නසා ගැනීම. සියදිවි නසා ගැනීම ප්‍රාණඝාතයක්ද? මොකද හිතන්නේ ඔකට? ප්‍රාණඝාතය කියන එක නිර්වචනය කියන්න ඉස්සෙල්ලා. ප්‍රාණඝාතය කියන එක නිර්වචනය තමයි හැමෝම මැරෙනවනේ. ඒක අපි දන්නවනේ. ස්වභාවිකව මැරෙන්න කලින් උපක්‍රමයකින් ජීවිතයක් වැටවීම, මැරවීම තමයි ප්‍රාණඝාතය කියලා කියන්නේ. පානාතිපාත, අතිපාතනය කියලා කියන්නේ. පානාතිපාතා වේරමණී කියලා කියන්නේ අපිනේ. පාන අතිපාත. පාත කියන්නේ වැටෙනවා. වැටෙනවා කියන්නේ මැරෙනවා කියන්නේ. අතිපාත කියලා කියන්නේ ස්වභාවිකව වැටෙන්න කලින් වටනවා කියන්නේ. පානාතිපාතා වේරමණී. කලින් අහලා තිබ්බද? හරිනේ. පාන අතිපාත. පාත කියන්නේ වැටෙනවා. පානපාත කියන්නේ ඒ කියන්නේ පානම් පතති ප්‍රාණිය නිකම්ම මැරෙනවා. වැටෙනවා කියන එකේ අදහස මැරෙනවා කියන එක. අතිපාතනය කරනවා කියන්නේ ස්වභාවිකව වැටෙන්න කලින් බලහත්කාරයෙන් අපි වටනවා. මරවනවා. පානාතිපාතා වේරමණී. ඒක කියන්නේ එකෙන් වලකිනවා කියන එක. එතකොට මේකේ තියෙන විශේෂම එක තමයි තමන්ගේ ජීවිතේ නැති කර ගැනීම කොයි තැනටද වැටෙන්නේ කියන එක. තමන්ගේ ජීවිතේ නැති කර ගැනීමේදී මේක මේ ජීවිත නැති කර ගැනීමට උනන්දු කිරීමක් කොයි එකක් නෙමෙයි. මම ධර්මයේ තියෙන ඉස්සලා කියන්නම්. ප්‍රාණඝ ජීවිත තමන්ගේ ජීවිතේ නැති කර ගැනීම වෙන කෙනෙකුගේ ජීවිතේ නැති කර ගැනීම තරම් බලවත් නැහැ. පාපේ. එහෙම බලවත් නැහැ. දැන් උදාහරණයකට අපේ බුදුරජාණන් වහන්සේගේ ශික්ෂාපදයක් තියෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් තව මිනිස්සෙක් නැති කරොත් පාරාජිකයි. උපසම්පදාව නැති වෙනවා. සතෙක් නැති කරොත් බලවත් පාපයක් කියන්නේ යට පාපයක්. නමුත් පාරාජිකා වෙන්නේ නැහැ. මිනිස්සෙක් මරුවොත් මැරෙනවා ඇබෝෂන් එකේ ඉඳලා. කුස ඉන්න දරුවා මරුවත් අපේ උපසම්පදාව නැති වෙනවා. ආයි උපසම්පදාව වෙන්න බෑ මේ ජීවිතේට.
ඒකට දන්නේ නැතුව ඇති. උපසම්පදාව නැතිනම් පරාජිකාවෙන් ආයි උපසම්පදා වෙන්න බෑ. උපසම්පදා වෙන්න බෑ කියන්නේ අපේ තියෙන සාමනීර උපසම්පදා කියලා අවස්ථා දෙකක්. උපසම්පදා කියන්නේ උසස්ම සීලය. ඒකට නැවතපත් වෙන්න බෑ මිනිස්සෙක් ඝාතනය කරොත් භික්ෂුවක් වෙලා ඉඳලා. ගිහි කාලේ ඝාතනය කරපු කෙනාට වෙන්න පුළුවන්. මනු භික්ෂුවක් වෙලා ඉඳලා කරොත් බෑ. හැබැයි භික්ෂුවක් Tamanගේ ප්‍රාණය ඝාතනය කරගත්තොත් ප්‍රාණය ඝාතනය කරන්න ඇටෙම්ප් කරනවා. ඝාතනය කරගන්නවා. එතකොට මැරෙන්නේ සුළු ඇවතකින්. يعني ඒකට දීලා තියෙන ඇවත පොඩි එකක්. ඒකට දුෂ්කරතාපත්‍යක් කියලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රාණඝාතය කරගන්නකොට ද්වේෂ මූල සිතෙන් තමයි ඒක කරගන්නේ. කියන්නේ මගේ ජීවිතේ නැති කර ගැනීම, ජීවිතේ නැති කර ගැනීම. අර දුව කිව්වා වගේ මුළු සංදර්භයෙන් ගත්තාම වටිනා අවස්ථාවක් තමයි මග හරවගන්නේ. හරිනේ වටිනා අවස්ථාව මග හරවගන්නේ. ඉතින් එතන අකුසලයක් සිද්ධ වෙනවා. සාමාන්‍ය අපි කියනකොට සාමාන්‍ය අකුසලයක් සිද්ධ වෙනවා. මොකද ප්‍රාණඝාතයෙන් අදහස් කරන්නේ මේ ජීවිතේ තවදුරටත් පවත්වන්නට සුදුසු නැහැ කියන එක තමයි අදහස් කරන්නේ. දැන් ඔන්න සතෙක් දඟල ඉන්නකොට මේ මේ ප්‍රාණියාගේ ජීවිතයේ තවදුරටත් පැවැත්වීමට මම විරුද්ධයි. ඒකට විරුද්ධව ජීවිතේන්ද්‍රයට විරුද්ධව මම පහර දෙනවා. ඒ තමයි ද්වේෂ මූලයෙන් කරනවා කියන්නේ. එයාගේ ජීවත් වීමට මම විරුද්ධයි. එකඟ නැහැ. නිසා විනාශ වෙනවා. ඒක තරහෙන් තමයි කරන්නේ. ද්වේෂයෙන් තමයි කරන්නේ ප්‍රාණඝාතය කියන්නේ. දිවිනහා ගැනීමත් එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කියනවා දිවිනහා ගත්තම ඊළඟ භවයේ සාමාන්‍යයෙන් හොඳ තැනක උපදින්නට අවස්ථාව නැති වෙනවා. ගොඩක් වෙලාවට ප්‍රේතාත්ම භාවවලට යන්න පුළුවන්, ඉරේට උනත් යන්නට පුළුවන් ඉඩ තියෙනවා. හැබැයි කලාතුරකින් වෙච්ච අවස්ථා කීපයක තියෙනවා. ඒකත් කියලා යනවා. නැත්තම් ප්‍රාණ දිවිනහා ගැනීමෙන් දිවිනහා ගත්ත කෙනා අනිවාර්යෙන් නිරේමයි කියලා නීතියක් නැහැ. ඒකත් මතක තියාගන්න. ඒක කතා ප්‍රවෘත්තියක් තියෙනවා අපේ ලංකාවේ. ඒක සායනස්ස කෙනෙක් තරුණ කාලේ මහාන වෙලා. ඉතින් පස්සේ උන්වහන්සේට සිල් රැක ගන්න අමාරුයි. ශික්ෂාපද ගොඩක් තියෙනවානේ මහානකම. සිල් රැක ගන්න අමාරු නිසා උන්වහන්සේ හිතනවා සිල්පද කඩගනින්නට වඩා මට හොඳයි ගිහිව පින්කම් කරන එක සිවුරු වරිනවා. සිවුරු වල මම හරි හොඳ කෙනෙක්. ඊට පස්සේ මට හොඳ කාන්තාවක් හම්බෙලා මෙයා කසාද බඳිනවා. ඉතින් මේ දෙන්නම එකතු වෙලා හරි ශ්‍රද්ධාවන්තේ හොඳට ගුණධර්ම පුරාගෙන ප්‍රතිපත්ති පුරාගෙන ජීවිතය ගත කරන හොඳට දන් දෙනවා, සිල් රකින්නවා, ගුණ පුරනවා. ඊට පස්සේ කාලෙ මෙදින හරි ප්‍රකට වෙනවා ලංකාවේ අතීත කතා අනුරාධපුර කතා ප්‍රවෘත්තිය. හරියට ප්‍රකට වෙනවා මේ දෙන්න මේ හරිම දාන දෙන යෝලක් කියලා. සායනහසලත් හරියට අවිලා දන් ගන්නවා එහෙම කරනවා. ඉතින් දැන් දෙන්නම වයසට ගිහිලා දැන් මහත්තයා මැරෙන්න යනවා. මැරෙන්න යනකොට ධම්මික උපාසක කතාවේදී අර දිව්‍ය රත ඇවිල්ලා පෙනී සිටියා කියලා. ඒ වගේ මහත්තයාට දිව්‍ය රත පෙනී සිටිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා කියවනකොට අහනවා මොකද්ද කියලා. ඊට මට මේ දිව්‍ය රත පේනවා. මොන තලයටද යන්න ඕනික තුසිතර කියලා දැන් ආරංචි එනවා මෙයාට. පණිවිඩ එනවා. තුසිතර සුදුසු තැන කියලා කියනවා කට්ටිය. මෛත්‍රී බෝසනස ඉන්නවා කියලා. ඉතින් නෝන කල්පනා කරනවා මේක හරි වැඩන්නේ. මමත් මෙයාත් එක්කමනේ දන් දුන්නේ. මෙයාට දැන් දිව්‍ය රත පේනවා නම් මමත් මැරලා යන්න ඕනේ ඒ තැනටමයි කියලා මේ රසවාහිනියේ තියෙන කතා ප්‍රවෘත්තිය නෝන කාමරයට ගිහිල්ලා කොට්ටේ මූණ හිර කරගෙන දිනනවා. මහත්ය ආර රතේ උපදිනකොට නම් නෝනා ඉපදිලා හිටියා කියනවා ඒ රතේ. ඉපදිලා හිටියා. මැරිනවනේ දිවිනා ගන්න මහත්යට කලින්ද මහත්ය කොහොමද මැරෙන්නේ යන්නේ 50ද දින්නේ මහත්ය. ඉතින් නෝනා ගිහිල්ලා ඒ රතේ ඉපදුනා කියලා රසවාහිනියේ කතාව. ඒ නිසා එකකින් කියනවා දිවිනහගෙන දිව්‍ය ලෝකෙ ගියපු අවස්ථාවක් මේ තියෙන්නේ. ඒ නිසා මැරෙන අවස්ථාවේදී හිත එහෙට මෙහෙට මොකද හිත බැලන්ස් කරගෙන යන්න තව අවස්ථාවක් තියෙනවා අපේ ධර්මයේම ස්වාමීන් වහන්සේ කෙනෙක් බෙල්ල කපා ගන්නවා. බෙල්ල කපාගෙන ඉන්නකොට දැන් පණිවිඩ වෙනවා බුදුරයන් වහන්සේට. මෙන්න දිවිනහ ගත්තා කියලා. ගෝධික කියන ස්වාමීන් වහන්සේ. දිනමක් එක්කන චන්න කියලා තව සංස කෙනෙකුත් කරනවා. ඉතින් අන්තිමට මාරයවිල හොයනවා කොහෙද ඉපදුනේ කියලා. කියනවා මාරයට බලන්න බෑ. උන්වහන්සේ රහත් වෙලා මැරුණේ කියලා. ඒ කියන්නේ බෙල්ල කපා ගන්නකොට ඒ වේදනාවට මානසිකාර කරලා රහත් වෙනවා. ඉතින් මේ එක්සෙප්ෂනල් කතා ප්‍රවෘත්ති. නැත්නම් බහුතරයක් දෙනා දිවිනහා ගන්නකොට ගරා වැටිච්ච මනසකින් නැත්නම් ප්‍රේමයේ ගැන අපේක්ෂාවෙන් නේ නැත්නම් හරි ද්වේෂයකින් තරහකින් තමන්ගේ ජීවිතේ මරුණම් වෙන කෙනෙක්ට රිදවන්නද. ඒතකොට ඒ වගේ මරනකොට බොහෝ විට දුගතිය තමයි උප්පත්තිය ලබන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක කවදාවත් බුදුදහමේ අනුමත කරන දෙයක් නොවේ. අර වගේ විශේෂ කතා ප්‍රවෘත්ති කිහිපයක් තියෙනවා. ඒක කිව්වේ නැත්නම් එහෙම මගෙන් අතින් පණිවිඩයක් යනවා දිවිනහා ගන්න හැමෝම නිරේ කියලා. එහෙම එකක් නැහැ. නමුත් ඒක කිසිම විදියකින් අපි අනුමත කරන ක්‍රියාවක් නෙවෙයි.